සුබ දවසක්. සිලෝන් ග්‍රීන් මාකට් එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. උගුරැස්ස ගහක් පෝච්චි එක හදන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? අද අපි කතා කරන්නේ ඒ ගැනයි. අපේ රටේ වැවෙන අභාවයට යන ඉතා ගුණවත් පළතුරු අතර ගුණවත්ම පළතුරක් තමයි උගුරැස්ස කියන්නේ. අපි නොහිතනා බොහෝ දේශීය පළතුරු ඉතා මිහිරි රසකින් යුක්ත වන අතර පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළයි. ඉතින් ඒ වගේ පළතුරු නිතර ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක් වළක්වා ගන්න පුළුවන්. වර්තමානයේ බොහෝ දෙනෙක් මේ ගැන නොදන්න නිසා බොහෝ අය ඒවා ආහාරයට ගැනීමට මැලිකමක් දක්වනවා. ඉතින් එලෙස බොහෝ අය දන්නා නමුත් හරි හැටි ප්‍රයෝජනයට නොගන්නා ඉතා වටිනා රසවත් ගුණවත් පළතුරක් තමයි උගුරැස්ස කියලා කියන්නේ. ශ්‍රී ලංකාවට ආවේනික පළතුරක් නොවුවත් සෑම ප්‍රදේශයකම පාහේ දැක ගන්න පුළුවන් හොඳින් වැවෙන පළතුරක් තමයි උගුරැස්ස කියන්නේ. ඉතින් උගුරැස්ස කෑවොත් වෙන දේ දන්නවද? අද අපේ කතා බහ ඒ ගැනයි. උගුරැස්ස කියන්නේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති පළතුරක් කියලා ඔබ දන්නවද? ඊට හේතුව තමයි බුද්ධ කාලයේ බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හට විනය නීතියක් පනවා අකාලේ ආහාර වැළඳීම නුසුදුසු බව දේශනා කළ අතර එයට සහන පිළිවෙතක් ලෙස දහවලේදී වැළඳීම සඳහා අෂ්ටපාන දේශනා කරන ලදී. එසේ දේශනා කරන ලද අෂ්ටපාන වලින් එකක් තමයි උගුරැස්ස කියන්නේ. එම නිසා මේ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති වටිනා පළතුරක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙසේ දීර්ඝ ඉතිහාසයක් ඇති උගුරැස්ස ඉතාමත් ගුණදායක පළතුරක් කියලා ඔබ දන්නවද? අපේ ආහාර ජීර්ණයට උදව් වන පළතුරක් වෙන උගුරැස්ස ඕනම කෙනෙකුට සැහැල්ලුවෙන් කුසගින්න වඩවන ආහාරයක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ නිසාම කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් කෑම අරුචියෙන් පෙළෙන අවස්ථාවලදී කෑම රුචිය වැඩි කරවා ගැනීමට මෙම පළතුර ඉතාමත් යෝග්‍යයි. ඒ වගේම සෙංගමාලය නම් රෝගයටත් ඖෂධයක් ලෙස උගුරැස්ස යොදා ගන්නා බව පතපොතේ සඳහන් වෙනවා. අපගේ සිරුරේ ලේ පිරිසිදු කිරීමට බෙහෙවින් උපකාරී වන නිසාම ශරීර වර්ණය ඇති කිරීමත් උගුරැස්ස වලින් සිදු කරනවා. වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම මගින් අපේ ශරීරයේ වර්ණය හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන බව බොහෝ දෙනෙක් නොදන්න කරුණක්. ඉතින් මේ උගුරැස්ස අමුවෙන් ආහාරයට ගැනීම මගින් සිරුරට වටිනා පෝෂණීය ගුණ රැසක් ලබා ගන්න පුළුවන්. ලේ දෝෂ සමනයට වගේම ශරීරයෙන් පිටවන පෝෂ්‍ය පදාර්ථ පාලනය කිරීමටත් හැකියාව පවතිනවා. එම නිසාම මේවා ආහාරයට ගැනීම මගින් දියවැඩියාව වැනි රෝග තත්ත්ව පාලනය කර ගැනීමටත් හැකියාව ලැබෙන බව පොතපතේ සඳහන් වෙනවා. විශේෂයෙන්ම දියවැඩියාවෙන් පෙළෙන අය මේවා අමුවෙන් ආහාරයට ගැනීම මගින් හා උගුරැස්ස පොතු තම්බාගත් ජලය පිරිසිදු මී පැණි තේ හැඳි එකක් සමග උදේ හවස පානය කිරීමත් යෝග්‍ය බව පොතපතේ සඳහන් වෙනවා. ඒ වගේම උගුරැස්ස පත්‍ර තම්බාගත් ජලය තුවාල සේදීමටත් ඉතාමත් සුදුසුයි. උගුරැස්ස පිත රෝග හෙවත් සිරුරේ උෂ්ණාධික දැවිල්ල ඇති කරන රෝග රැසක් සමනය කිරීම සඳහා ප්‍රබල ඖෂධීය ගුණයක් තියෙනවා. මුත්‍රා දැවිල්ල සහ වෙනත් මුත්‍රා දෝෂවලදීත් කාන්තාවන්ට පවතින ඇඟ උණු කරවා යෑමේදීද උගුරැස්ස ඉතාමත් ගුණදායකයි. ඉතින් මේ වගේ වටින ගුණදායක පළතුරු ඔබ ළඟ විකුණන්න තියෙනවා නම් ඒ වගේම මිලදී ගන්න කැමති නම් දැන්ම යන්න සිලෝන් ග්‍රීන් මාකට් එකෙන් කරන harithapola.lk වෙබ් අඩවියට. ගන්නයි විකුණන්නයි නොමිලේ බෙදන්නයි ඔක්කොම පුළුවන්. ඉතින් මේ වගේ තවත් වටින පළතුරක් ගැන දැනගන්න දැන්ම සිලෝන් ග්‍රීන් මාකට් YouTube channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.